අපිට දැන් මෙතනින් දැක ගන්න පුළුවන් මල් ආසනයක්. ඉතිහාසයේ මල් පූජා කරන මේ ස්ථානෙට භාවිත කරු මල් ආසනයක් තමයි ඔයාලට මල් පිට වශයෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පින්නති මෙතන තියෙනවා ගරා වැටිච්ච පිළිමයක් වගේ දෙයක්. ඉතින් මේ පිළිමේ මේ කොටසෙත් එක්ක සම්බන්ධයක් තියෙන දේ අපිට දැක්කම හිතා ගන්න බෑ. ඔයාලට පේනවාද ගයිස් මේ හරිය අදි තනිකරම දැන නිකන් සීගිරිය යනවා වගේ view එකක්. ඔයාලට පේනවාද? hello guys ඔයාලට කොහමද? ඉතින් මේ අපේ channel එකෙන් ගෙන ඊළඟ වීඩියෝ එක. අපි අද යන්නේ නාමල් පොකුණ පන්සල නරඹන්න. ඉතින් මේ පන්සලෙන් එහා පැත්තට ගියාට පස්සේ අපිට බලන්න පුළුවන් තවත් නටබුන් රාශියක් තියෙනවා. ඉතින් අපි දැන් මේ පන්සලට යනකම ඉන්නේ. මම ඉස්සලාම වලට පෙන්නන්නම් නාමල් පොකුණේ පන්සල. ඊට පස්සේ අපි යන්නේ නාමල් පොකුණ පන්සලේ තියෙන නටබුන් බලන්න. එහෙනම් නාමල් පොකුණේ පන්සලේ වීඩියෝ එක බලලා අපි යන් නටබුන් බලන්න. ඉතින් guys මේ තියෙන්නේ නාමල් පොකුණේ චෛත්‍ය රාජානන් වහන්සේ. ඔයාලට පේනවා ඇති මේ පැත්ත තමයි මෙතන පිවිසෙන්නේ. ඉතින් අපි මේ පැත්තට ගියාට පස්සේ මේ පාරදී ගියාට පස්සේ අපිට පාරණ ඓතිහාසික නටබුන් බලන්න පුළුවන්. අපි දැන් යන්නේ මේ පැත්තට. අපි නම් ටිකක් උඩහට ගිහලා බලමු මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති guys අපි දැන් ටිකක් උඩට නැගලා ඉන්නේ නාමල් පොකුණ පන්සලේ ඉඳන්. ඒ කියන්නේ අපි දැන් මේ බලන්න නටබුන්නේ. ඉතින් නාමල් පොකුණේ පන්සලේ ඉඳන් ටිකක් උඩට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් මේ ඉන්නේ තිබුලාල කන්ද උඩ. ඔයාලට පේනවා ඇති අර පැත්තට එන තමයි මේක අසලට පේන්නේ නැහැ. එහා පැත්තේ තමයි තියෙන තිබුලාගල රජමහා විහාරය. ඉතින් මේ දේවල් පේන්නේ කවර්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ හරිය වැවක් පේනවා. ඉතින් මේ පල්ලෙහා තමයි මෙතන පල්ලෙහා තමයි තියෙන නාමල් පොකුණ පන්සල. මේ හරිය තියෙන මෙතනින් එහා පැත්තේ තියෙන්නේ මේ ටිකට කියන දලුකාන කියලා. ඉතින් ওই ටික තමයි තියෙන්නේ. ඔයාලට පේන කුඹුරයයි තියෙනවා. අපි දැන් එහෙනම් අපේ ගමන පිටත් වෙමු. මේ පැත්තේ අපි යන්න යන්නේ නාමල් පොකුණේ පන්සලේ නටබුන් බලන්න. ඔයාලට පේන්නද guys මෙතන ලොකු ආගාදයක් වගේ එකක් තියෙනවා. මේ ගාන නිකන් දෙකට කැරිලා වගේ තියෙන්නේ. මෙතනින් නිකන් වලක් වගේ තියෙනවා මේ. හරිම අద్భుත දේවල් ගොඩක් තියෙන තියද්දි අපිට බලන්න. අපි එනවා උඩහට ගිහලා බලමු. ඉතින් මේ ගල්තලාවට ගිහලා තමයි මම අර ඔයාලට ඉස්සෙල්ලා පල්ලෙහා පෙන්නුවේ. මේ තමයි අපි ආපු අඩිපාර. ඉතින් මේ දිගට තමයි අපි යන්න ඕනි. ඔයාලට පේන තිරියල් තියෙනවා. මේ කෙල්ල දිවිල් තියෙනවා දෙඹර කුඩ. බඹර කුඩක් තියෙනවා. බඹර කුඩ. ඉතින් අපි සද්ද නොකර යන්න ඕනේ මොකද මම ඇතුනොත් එහෙම යන්න හම්බෙන්නේ නැහැ. ඒකයි. අපි එහෙනම් දැන් ආයෙත් අපේ කැලේ ඇතුළට ඇතුල් වෙනවා. ඔන්න ගයිස් අර ගල්තලාවෙන් අපි දැන් මේ පුංචි කැලේකට ඇතුළු නාය. ඔයාලට පේනවා ඇති මේ හරිම ගුප්තයි. අඳුරු වෙලා හරිම තෙත් පරිසරයක් තියෙන්නේ. මේ දවස් ටිකේ වැහලා මේ හරිය වතුර පිරලා තියෙන තැන් වල.
ඉතින් හරිම නිෂ්කලංක පරිසරයක්. ඔයාලට පේන තියෙන මාර අඳුරු ගතියක් තියෙන්නේ. ඔයාලට පේන මේ හරියෙන් ඇලක් වගේ එකක් ගලාගෙන යනවා. මේක වතුර පාරක් අඳු ඉඳගෙන මේ පේනවා ඇති. මේක එන්නේ දිවිලාල කන්ද උඩින්. මොකද මේක හරි වැස්සනේ. මේක නැතත් පායන කාලේ මේ හරිය වතුර පාරක් ගලාගෙන යනවා කොහොමද? ඉතින් ඔයාලට පේන්න ඇති දැන් තමයි නටබුන් තියෙන තැන පටන් ගන්න. මේ අපිට හිතා ගන්නත් බෑ දිමුලාගල කන්ද ආශ්‍රිතව මේ වගේ ස්ථානයක් තියෙනවා කියලා. ඔයාලට පේනදී මාරම නිකන් ලස්සන view එකක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති guys මේ හරිය අදි තනිකරම දැන නිකන් සීගිරිය යනවා වගේ view එකක්. ඔයාලට පේනවා ඇති මේ තියෙන හැපැ දිමුලාල කන්ද මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් මේ පැත්තෙන් තමයි අපි ආවේ. මේ තියෙන්නේ අර කැලෑ ඇතුළේ තමයි මම අර වලට කිව්වේ ගුප්තයි කියලා. ගුප්ත පරිසරයක් තියෙන ඒ ඇතුලේ. ඉතින් දැන් අපි මේ යන ගමන් ඉන්නේ. මේ හරිය මේ මිනිස්සු වෙන අඩුයි මේ දවස්වල. ඉතින් ඇත්තටම හිතන්නත් අමාරු දිමුලාගල කන්ද ආශ්‍රිතව මේ වගේ ස්ථානයක් තියෙනවා කියලා. අවුරුදු ගානක් පරණ ස්ථානයක් ඉතින්. කොයි වගේ ඉතිහාසයක් තියෙනවද කියලා අපිට හිතා ගන්න පුළුවන් මේ වගේ දේවල් දැක්කහම. ඒ ස්ථානයේ තියෙන ඉතිහාසය ගැන මේක දිහා බැලුවට පස්සේ අපිට පොඩි අවබෝධයක් ගන්න පුළුවන්. ඔයාලා මේක ස්කිප් කරලා මින් සැරේ මේ කියව ගන්න. තමත් වටින විස්තර තමයි මෙහි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ හරිය තියෙනවා කජු පූලන් ගහක්. ඔයාලට පේනවා ඇති. මේ වටේටම විශාල බැම්මක් තියෙනවා. ඔයාලා මං හිතනවා අර මං ඉස්සෙල්ලා බෝඩ් එකේ පෙන්නපු දේ කියවන්න ඇති කියලා. මාරම ලස්සන view එකක් තියෙන ඉතින් මේ හරිය. මේ හරිය වතුර පිරලා තියෙන්නේ රැස්ස හින්දා. ඉතින් මේ හරිය මාර විදියට තියෙන මාදන් ගස්. ඔයාලට පේනවා ඇති. මෙතන විශාල මාදන් ගහක් තියෙනවා. මම හිතන්නේ අවුරුදු ගානක් පාර මාදන් ගහක් වෙන්න ඇති. මේ හරිය බැම්මකුත් ඉදි කරලා තියෙන වටේට. ඉතින් guys මේ මෙතන තියෙන වලට පේනවා ඇති චෛත්‍යයක් වගේ ස්ථානයක්. ඉතින් මේක මේ බැලුවට චෛත්‍යයක් නෙමෙයිලු. ඉතින් මේ සම්බන්ධව පොඩි හැඳින්වීමක් අපි පොඩි හැඳුරු ඔයාලට ඉදිරිපත් කරයි. ඉතින් අපි බලමු මේ හැඳින්වීම කොහොමද කියලා. මේ අපිට ඉදිරිපස්සෙන් පෙනෙන්නේ ඒ කාලේ ඉතිහාසයේ මාර්ගඵලලාභී භික්ෂුන් වහන්සේලා ආදාහනය කරලා උන්වහන්සේලා තැන්පත් කරපු ස්ථානයක් හැටියට සැලකෙන තැනක් අපිට දැක බලා ගන්න පුළුවන් ඉදිරියෙන්. අපිට පේශාවලලු දෙකක් පේනවා. ඒ කියන්නේ එදා වැඩ සිටියේ ඒ ස්වාමීන් වහන්සේ සෝවාන් සකදාගාමි කියන මාර්ගඵලලාභී භික්ෂුන් වහන්සේ නමක් තමයි මෙතන තැන්පත් කරලා තියෙන. උන්වහන්සේ අපවත් වීමෙන් පසු ආදාහනය සිදු කරලා තැන්පත් කරපු ස්ථානය තමයි එතකොට මේ අපිට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් guys ඒ විදිහට තමයි ඉතිහාසයේ මේ වගේ ස්ථාන ඉදි කරලා තියෙන්නේ. අපිට දැන් මෙතනින් දැක ගන්න පුළුවන් මල් ආසනයක්. මේ තමයි එදා මාර්ගඵලලාභී භික්ෂුන් වහන්සේට මල් පහන් සුවඳ දුන් පූජා කරලා ගිහි පිරිසට පින් සිද්ධ කරගන්න ඉදි කරපු පූජාසනයක් මල් ආසනයක් තමයි මේ අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ.
අපිට මේ ස්ථානයේ මේ වගේ දෙයක් දැක ගන්න හම්බුණා. ඉතින් අපි හරියටම දන්නේ නැහැ මේක මොකක්ද කියලා. ඔයාලා දන්නවනම් වීඩියෝ එකට කමෙන්ට් එකක් කරන්න. අපිට මේ ස්ථානේ දැක්කම පේන්නේ මේක ඉතිහාසයේ බුදු පිළිම තිබ්බ බුදු කුටියක් වගේ. ඉතින් අපිට ඒක හරියටම කියන්න බෑ නිශ්චිතවම. ඔයාලට පේනවාදී මෙතනත් මේ වලක් වගේ කියන්නේ ගල්වලින් හදපු දෙයක් තියෙනවා. සමහරවිට මේකේ මල් දාලා තිබ්බා දන්නේ වතුර පුරුලය. ඉතින් අපි හරියටම දන්නේ නැහැ මේ ස්ථානයේ ඉතිහාසයේ මොන විදිහේ ස්ථානයක්ද කියලා හරියටම. ඔයාලට පේන්න ඇති මෙතන තියෙනවා ගරා වැටිච්ච පිළිමයක් වගේ දෙයක්. ඉතින් මේ පිළිමේ මේ කොටසෙත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා අපිට දැක්කම හිතා ගන්න බෑ. මොකද මේ දෙකේ පාටනත් ඒ ගල් දෙක ගත්තාම වෙනස් පාට දෙකක් තියෙනවා. ඔයාලට පේන්න ඇති. ඉතින් මේ හරිය තියෙනවා පරණ ගල් කණු කිහිපයක්. ඔයාලට පේන්න ඇති. මේ ස්ථානයේ වහලක් වගේ ගහලා තියෙන ඉතින් මේ කල්පන පාවිච්චි කරලා අදෙද්දි ගොඩක් දේවල් විනාශ වෙලා ගිහලා තියෙනවා. ඔයාලට මෙන්න පල්ලෙහා වැලි මලුවක් වගේ දෙයක්ත් තියෙනවා. ඉතින් මේක ගෙස් කරලා ඔයාලම කියන්න බලන්න මේක මොන වගේ ස්ථානයක් වෙන්න ඇතිද කියලා. මෙතෙන් එහාට තියෙන තිබුලාල කැලෑව. ඔයාලට මේක ටිකයි සාම අතන පඩිපෙළක් තියෙනවා. ඉතින් මේ පඩිපෙළෙන් අපිට තව කැලේ ඇතුළට යන්න පුළුවන්. දැන් රැ වෙලා තියෙන හින්දා අපිට යන්න වෙලාවක් නැහැ. ඔයාලට පේනදී මෙතන තරහ සමානම ඉදිකිරීමක් තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මේ ස්ථාන මොන වගේ දේවල් වලට භාවිත කරනවද කියලා. ඔයාලට පේනදී මේ ස්ථානේ නම් පොඩ්ඩක් පිටතට ආවට පස්සේ මේ හරි විශාල පොකුණක් වගේ දෙයක් තියෙනවා. අමාරු ඔයාලට පේනවා මේ ස්ථානේ පොකුණක් තියෙනවා. ඉතින් ඉතිහාසයේ භික්ෂුන් වහන්සේලාට පෑන් පහසු තමයි ඉදි කරන ලද පොකුණක් කියලා තමයි අපිට දැනගන්න පුළුවන් උනේ. අද මේ වෙද්දී නම් මේ පොකුණි තාමත් අපිට අතට පත් වෙලා තියෙනවා. ඔයාලට පේනවා තවත් මේ හරියෙන් අර මම ඉස්සෙල්ලා පෙන්නපු වතුර පාර මේ හරියෙන් තමයි ගලාගෙන පල්ලෙහාට එන්නේ. දැන් අතරම ගොඩක් අවස් වෙලා හින්දා අපිට පැහැදිලිව පේන්නේ නැහැ. ඉතින් ගයිස් මෙතනක් තියෙනවා ඉතිහාසය සම්බන්ධ පොඩි හඳුන්වීමක්. ඔයාලා මේකත් නිදහසේ කියවලා බලන්න. ඉතින් ගයිස් අද අපි වීඩියෝ එක මෙතනින් අපි නවත්තනවා. අද අපි දන්නේම නැතුව ඉම්මන්න කරළු වැටි ගෙනත් ආවා. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකන් එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.